හයිලා මායි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නවා නේද? එනවාද මාත් එක්ක රස කෑමක් හදන්න. අපි හදමුද ඉඳියප්ප කොත්තුවක්. හරි. දැන් ඉතින් හිතන්න එපා කොහොම කොත්තු තැටිය කියලා. ටක ටක ටකස් ගාන කොත්තු තැටි නැහැ. මෙන්න මේ තියෙන පෑන් එකේ ඊයේ රෑ හදලා කාලා ඉතුරු වුණ ඉඳියප්ප ටික විසි කරන්නේ නැතුව ෆ්‍රිජ් එකේ තියලා අරගෙන අද උදේට හදනවා රස්සම රස කොත්තුවක්. ඉතින් මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් රත් වෙද්දී ඒකට ඉඟුරු සුදුලුණු එකතු කරගන්න ඕනේ. තලාගත්ත ඉඟුරු සුදුලුණු. මට සුදුලුණු විතරයි තිබ්බේ ඉඟුරු තිබ්බේ නැහැ. ඒ නිසා මං සුදුලුණු විතරක් එකතු කරගත්තා. ඊළඟට සුදුලුණු ටික පොඩ්ඩක් ටෙම්පරාදු වෙද්දී බිත්තරයක් එකතු කරගන්න ඕනේ. මං පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. මට මතක විදිහට මං කලින් වීඩියෝ එකත් මේ ටිප් එක කියලා දුන්නා. සාමාන්‍යයෙන් කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඔය මොනවා හදනකොටත් මුලින්ම ඉඟුරු සුදුලුණු එකතු කරලා ඒක ටෙම්පරාදු වෙද්දී බිත්තරේ එකතු කරන්න. කොයිම වෙලාවකවත් බිත්තර එකතු කරලා ඉඟුරු සුදුලුණු එකතු කරන්න එපා. අර විදිහට කරොත් කඩේ කොත්තුවේ සුවඳම එනවා. ඊළඟට කපාගත්ත තක්කාලි, කොච්චි හරි, නයි මිරිස් හරි, අමු මිරිස් හරි ඔයාලගේ රස අනුව එකතු කරලා චිකන් හරි, මාළු හරි ඔය ඕනම දෙයක්. මට ඉතුරු වෙච්ච චිකන් කෑලි චිකන් හොදියේ තිබ්බ නිසා ඒකෙන් තමයි මං හදන්නේ. ඊළඟට ලීක්ස් කෑල්ලා. ලීක්සුත් තිබ්බොත් විතරක් දාන්න, නැත්නම් අවශ්‍ය නැහැ. මට තිබ්බ ලීක්ස් දණ්ඩක්. ඒක තමයි දැම්මෙම. ඊළඟට චිලි පේස්ට්. චිලි පේස්ටුත් අනේ චිලි පේස්ට් නෑනේ කියලා හිතන්න එපා. මේ වෙලාවට කෑලි මිරිස් ටිකකුයි සීනි චුට්ටකුයි එකතු කරගන්න. එච්චරයි තියෙන වැඩි වැඩ නැහැ. ඉතින් ඒ ටික හොඳට ටෙම්පරාදු වෙද්දී අපි කඩාගත්තේ ඉඳියප්ප ටික එකතු කරගන්න ඕනේ. මේ විදිහට හදාගත්තම සාමාන්‍යයෙන් හිතන්නකෝ ඉඳියප්ප 10ක් 12ක් ඉතුරු වුණා කියලා. ඒ 10 12න් ඔය වගේ චිකන්, බිත්තර, එළවලුවා, තක්කාලි, ලුණු ඔය ඔක්කොම එකතු වෙද්දී දෙන්නෙක්ට විතර ඇති වෙන්න බඩ පිරෙන්න කන්න පුළුවන්. මං කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණේ කන අය හොඳේ, ලොකු ඩාක් කන අය නෙමෙයි. ඊළඟට තක්කාලි සෝස් තේ හැන්දකුත් එකතු කරගන්න ඕනේ. අවශ්‍යම නැහැ. කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඔය අපි ගොඩක්ම ඇබ්බැහි වෙලා ඉන්නේ සේවරි රසට ඒ වගේ දේවල් වලට. ඔය තක්කාලි ටිකක් එකතු කරගන්න එකෙන් සේවරි රස හොඳට එනවා. ටිකක් වැඩි කරගන්න තමයි ඔය තක්කාලි සෝස් එකෙන් හැන්දක් එකතු කරගත්තේ. ඊළඟට කලින් දවසේ උයපු චිකන් හොදි ටිකකුත් හොඳට එකතු කරගත්තා. ඒක පොඩ්ඩක් හින්දෙන්න වගේ රත් කරලා තිබ්බේ. ඒ නිසා අර බොරේට වගේ හොදි තිබ්බේ. ඒකෙනුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. අන්තිමටම ලුණු එකතු කරගන්නවා. මම කොත්තුවක් කඩේට ගන්න ගියත් මං කියන්නේ ලුණු ටික අන්තිමට දාලා දෙන්න කියලා. කොත්තු කද්දි ලුණු අර ලීක්ස් ඒවත් එක්ක අමුවෙන් හැපෙද්දි ලුණු ටික ඒක මාරම රහයි කියන්නේ අනේ ඒක පට්ටම රහයි. දවසක ඒ විදිහටත් හදලා බලන්න. ඒ කියන්නේ නූඩල්ස්, කොත්තු, රොටි කොත්තු හරි, ඉඳියප්ප කොත්තු හරි, බත් ටෙම්පරාදු හරි ඔය ඕන එකක් කරද්දි ලුණු චුට්ටක් අමුවෙන් එකතු කරගන්නකෝ. මාරම රහයි ඒක. දැන් හදලා ඉවරයි. උණු උණුවෙන් කන්න තමයි තියෙන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ කලින් දවසේ ඉතුරු වෙච්ච ඉඳියප්ප ටික විසි කරන්නේ නැතුව මෙන්න මේ විදිහට හදලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වේලලා බැදලා පැණි දාන්න පුළුවන්. මම මේ කියන්නේ මාස ගණන් පරණ ඉඳියප්ප නෙමෙයි හොඳේ. දවසකට කලින් ඒවා. උදේ හදලා ඉතුරුනොත් රෑට හදන්න පුළුවන්. රෑට හදලා ඉතුරුනොත් පහවදා උදේට හදලා ගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ රසට හදාගත්ත උණු කොත්තුවේ රහ බලන්න තමයි. චිකන් නැහැ, මාළු හොදි නැහැ, ඒ මොනවත් නැහැ කියලා හිතන්න එපා. බිත්තරයක් දාලා හරි ඔය ඉඳියප්ප ටික විසික් නොකර ටෙම්පරාදු කරගන්න. ඊළඟ ලිපේ මොනවද දන්නවද තිබ්බේ? මෙන්න මේ රසම රස පොලොස් ඇඹුල. ඒකෙනුත් චුට්ටක් පෙන්නන්න හිතුණා ඔයාලට පොලොස් ඇඹුලේ. එහෙනම් හදන්න සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න හැමදාම